ආයුබෝවන් හැමෝටම ලංකාවේ වාහන මාකට් එක ගැන කතා කරද්දී කවදාවත් අමතක කරන්න බැරි නමක් තමයි සුසුකි වැගන් ආර් කියන්නේ. පාරට බැස්සම හැම තැනම දකින්න ලැබෙන ලංකාවේ මැදපන්තියේ සිහිනයක් වුණ මේ පුංචි ජපන් වාහනය 2026 අවුරුද්දේදීත් ඒ ජනප්‍රියත්වය රැකගෙන තියෙනවද? ලක්ෂ 40කට තිබුණ වැගන් ආර් එක ලක්ෂ 90 සීමාවට ගියේ කොහොමද? මේ ගානට මේක දැන් ගන්න එක ලාභද පාඩුද? අද අපි කතා කරමු සුසුකි වැගන් ආර් එකේ අතුලාන්තය, මෙහි තියෙන ප්‍රධාන ලෙඩ සහ වර්තමාන මාකට් එකේ මිල ගණන් ගැන සම්පූර්ණ විස්තරයක්. වීඩියෝ එකට යන්න කලින් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. මුලින්ම අපි මේකේ පෙනුම ගැන බලමු. වැගන් ආර් එකේ ප්‍රධාන මාදිලි කිහිපයක් තියෙනවා. FX, FZ සහ Stingray කියන මාදිලි අතරින් Stingray එකට තමයි ගොඩක් අය ආස කරන්නේ. ඒකේ තියෙන LED headlight සහ aggressive පෙනුම නිසා. මේ වාහනේ තියෙන ලොකුම වාසිය තමයි tall boy design එක. ඒ කියන්නේ උස වාහනයක් නිසා ඕනෑම කෙනෙකුට ඔළුව වදින්නේ නැතුව බොහොම පහසුවෙන් ඇතුළට යන්න පුරුවන්. ඇතුළත ඉඩකඩ ගැන බලුවොත් මේක 660 එන්ජිමක් තියෙන වාහනයක් කියලා හිතන්නත් අමාරුයි. පිටුපස අසුන් සම්පූර්ණයෙන්ම නමලා ලොකු බඩු ප්‍රමාණයක් වුණත් අරන් යන්න පුරුවන්. හැබැයි මතක තියාගන්න මේකේ ඩෑෂ්බෝඩ් එකේ තියෙන ප්ලාස්ටික් ක්වොලිටිය නම් ටිකක් අඩුයි. දැන් අපි බලමු හැමෝම වැගන් ආර් එකක් ගන්න බලන ප්‍රධානම හේතුව. ඒ තමයි තෙල් වැඩ කිරීම. මේකේ තියෙන්නේ මයිල්ඩ් හයිබ්‍රිඩ් තාක්ෂණය. මේ නිසා වාහනේ නවත්තලා තියෙද්දි එන්ජිම ඉබේම ඔෆ් වෙනවා. සාමාන්‍යයෙන් කොළඹ වගේ තදබදේ තියෙන නගරයක ලීටරයට කිලෝමීටර් 18ත් 22ත් අතර ප්‍රමාණයක් සහ හයිවේ එකේදී ලීටරයට කිලෝමීටර් 28ක් උනත් කරන්න මේ වාහනයට පුරුවන්. හැබැයි මේක රේස් පදින්න හදපු වාහනයක් නෙවෙයි. 4 දෙනෙක් දාලා කන්දක් වගේ නගිද්දි එන්ජිමට පොඩි බරක් දැනෙනවා. ඒක මේ වාහනේ ස්වභාවය. දැන් අපි බලමු 2026 වර්ෂයේ මේ වාහනවල මිල ගණන් කොහොමද කියලා. වැගන් ආර් FX මාදිලියක් ලක්ෂ 70ක වගේ මුදලකට ගන්න පුරුවන්. Stingray එකක් නම් ලක්ෂ 85ත් 90ත් අතර මිලක් වෙනවා. ඒ වගේම අලුත්ම කස්ටම් Z මාදිලිය ලක්ෂ 90 ඉක්මනවා. ඕනෑම වාහනයක වගේම මේකේ තවාසි තියවා. ප්‍රධානම දේ තමයි ABS යුනිට් එකේ සහ හයිබ්‍රිඩ් බැටරියේ එන දෝෂ. මේව රිපෙයාර් කරන්න ලක්ෂ ගණනක මුදලක් යන්න පුළුවන්. ඒ වගේම වාහනේ බර අඩු නිසා හයිවේ එකේ වේගයෙන් යද්දි වාහනේ පාවෙන ගතියක් දැනෙනවා. හැබැයි වාසිපත්ත බලුවොත් ඕනෑම වාහන අමතර කොටස් කඩේක මේකේ බඩු තියෙනවා. නඩත්තු වියදම හරිම අඩුයි. ඒ වගේම ඕනෑම වෙලාවක ඉක්මනින් විකුණා ගන්න පුළුවන් මාකට් එකක් වැගන් ආර් එකට තියෙනවා. ඉතින් අවසාන වශයෙන් කිව්වොත් ඔබ පවුලේ පාවිච්චියට එදිනෙදා වැඩවලද ලාභදායී වාහනයක් හොයනවා නම් වැගන් ආර් එක තවමත් හොඳ තේරීමක්. හැබැයි ගන්න කලින් බැටරියයි ABS එකයි චෙක් කරගන්න අමතක කරන්න එපා. ඔයාලත් වැගන් ආර් පාවිච්චි කරන කෙනෙක් නම් ඔයාලට ආපු ලෙඩ මොනවද? තෙල් කොච්චර වැඩ කරනවද? පහලින් කමෙන්ට් එකක් දාන්න. තවත් මෙවැනිම වීඩියෝ එකකින් හමු වෙමු. ජය වේවා.